මේ ආණ්ඩුව ආවේ පුනාජනීය බලශක්තිය 70%කට ගේනවා කියන. ඒ ආද සම්පූර්ණයෙන් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නතර වෙන තැනට තල්ලලා තිබෙන නිසා මම කියන්න කැමති කරුණා කළා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළා අපේ රටේ පුනාජනීය බලශක්තිය වැඩි කරන වැඩ පිළිවෙලට අපේ නිකන් ලැබෙන හිරු එළිය අපිට පවත් ගන්න බැරි නම් අපි වෙනත් දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් මොකද කියන්නේ? ගෙදර ඉඳ තිබුණොත් කිලෝවොට් 5කට එහා කිලෝවොට් 10ක් ගන්න පුළුවන් කියලා කියන්නකො. හැබැයි මේ ගහලා තියෙන මේ සර්කියුලර් එකෙන් මොකද කරලා තියෙන්නේ? මේ සර්කියුලර් එකෙන් දැන් නවත්තලා තියෙනවා කිලෝවොට් 5ට වැඩිය වැඩිපුර ගහන්න බෑ. කිලෝවොට් 10ක් ගන්න පුළුවන් නම් ඒ වහලේ උඩ ඒක නවත්තලා තියෙනවා. කවුද මේ නවත්තන්නේ? KSI කුමාර් එන්ජිනියර්. chairman distribution coordination committee. මෙයා අසංකල ගහනවා මේ ලිපිය කරුණාකරලා ලංකාවේ තියෙන වහලවල් වලට කිලෝවොට් 5කට වැඩිය ගහන්න එපා. කිලෝවොට් 10ක් ගහන්න තිබුණත් කිලෝවොට් 5කින් මේක ඉවර කරන්න. දැන් මොකද මේ කරන්නේ දැන්? ලංකාවේ තියෙන පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරන ක්‍රමවේද සම්පූර්ණයෙන් අතර කරන වැඩ පිළිවෙලට මේ යන්නේ. ඉතින් මම අහන්න කැමතියි මේක තමුන්නාන්සලාගේ වැඩ පිළිවෙල. මේකද මේ තෙල් වලට යන වියදම් අඩු කරගන්න, ඊළඟට අනිකුත් වියදම් ටික අඩු කරගන්න, කෝල් වලට යන වියදම් අඩු කරගන්න වැඩ පිළිවෙල මේක තමුන්නාන්සලා ගන්න දැන්. ඉතින් වේදනාව අහගෙන ඉන්නකොට කල්පනා කරන්න ඕනේ පහුගිය අවුරුදු 10 තුල මොනවද ඔබතුමාලා දේශපාලනය කරේ කියලා. ඇත්තටම ලැජ්ජයි. ඔව් මොකද දැන් ඇයි කලබල වෙන්න එපා අහගන්න දැන් අහගන්නකෝ දැන් ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ තමයි පටන් ගත්තේ ඉතින් අහගන්න ඉතින් කතා කරන්න දෙන්නේ දැන් බොරුවට කෑක් ආගේ තමයි කතා කරන්නේ ඇයි කලබල වෙන්නේ ඇයි බය වුනේ ඇයි දැන් ඔයා දැන් මාෆියාව කිව්වේ කවුද මාෆියාව හැදුවේ කවුද හරි ඒක තමයි අහගන්න ඉතින් හරි ඒ නිසා දැන් පුනර්ජනනීය බලශක්තිය ගෙනාපු මහත්තයා රූෆ්ටොප් සෝලා දාපු මහත්තයාට බැරි වුණා බැටරි ස්ටෝරේජ් එක හදාගන්න පහුගිය අවුරුදු ගාන එයාට තේරුම් නැහැ මේක දාගෙන යනකොට ග්‍රිඩ් එක අසමතුලිත වෙනවා කියලා. එතකොටත් කියන්නේ අපිනේ මේ එහෙනම් බලේ හිටියේ විදුලි බල මණ්ඩලය තමයි බලේ හිටියේ. එහෙමද කියන්නේ? එහෙනම් කොහොමද කියන්නේ? හරි ඉන්න මගේ කතාව මගේ වෙලාව දෙන්න. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මගේ වෙලාව මට දෙන්න. හරිද? මගේ කතාව මට දෙන්න. Okay. නෑ මට දෙන්න ඊට පස්සේ කතා කරන්න. Honorable member, let him finish complete. හරි ඊට පස්සේ මේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි නිෂ්පාදන ආර්ථිකය හදන්න අපි ජාතික ජනබලවේග ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය පැහැදිලිව අපි කියනවා ඩොලර් 7.13ක් වෙන විදුලි බල ඒකකය ඩොලර් 7.8කට ගේන්න ඕනි කියලා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒකට මෙතුමාලා කියනවා වගේ මේක ගේන්න පුළුවන් එකම මාර්ගය මේ වෙලාවේ අපිට තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය ගැන කිසි විවාදයක් නැහැ. මේ මෙතුමාලා මේ කතා කරන ප්‍රශ්නය හිතෙන් හදාගත්ත මවාගත්ත ප්‍රශ්නයක් කියන්නේ මොකද ජාතික ජනබලවේගයේ දේශපාලන දැක්මම නැත්තම් මේ ප්‍රතිපත්තියම පුනර්ජනනීය බලශක්තිය මෙගාවට් 2000ක් රූෆ්ටොප් සෝලාර් වලින් ගේන්න. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක ගේන්න අඩු වුණාද වැඩි වුණාද කියලා තේරෙන්න නම් ඉලක්කම් වලින් බලන්න ඕනේ. දැන් මේ මාස තුනේ කොහේ හරි අඩු වෙලා තියෙනවා නම් කියන්නේ ඊට පස්සේ ඊළඟට අපි මාසයක් දෙකක් ඉස්සරහට යනකොට අපි තර්මල් පවර් ගත්තොත් එහෙම අපි කර්මාන්තකරුවන්ට මොකද්ද කියන්නේ? කර්මාන්තකරුවන්ට කර්මාන්ත අමාත්‍යාංශය කොහොමද උත්තර දෙන්නේ? ඒ නිසා මේක ලොං ටර්ම් ස්ට්‍රැටජි එකක්. ඒතකොට මෙතන తాවකාලික ගැටලුවක් ඇවිත් තියෙනවා. ඒ తాවකාලික ගැටලුව නිර්මාණය කරේ මේ මහත්තුරු තමයි. ඒ తాවකාලික ගැටලුවට විසඳුම් හොයාගෙන බලශක්තිය අමාත්‍යාංශය ඉදිරියට යනවා. ඉතින් පුනර්ජනනීය බලශක්තියේ ප්‍රවේග තියෙනවා මේ සෝලා තියෙනවා වින් තියෙනවා. ඒතර ඔය දෙකේම එකතුව තමයි 70% බවට පත් වෙන්නේ. දැන් මෙතුමා මේ කතා කරන්නේ විශේෂයෙන්ම රූෆ්ටොප් සෝලා ගැන. ඒතර රූෆ්ටොප් සෝලා ගැන හිතේ තියෙන දේවල් මෙතන ප්‍රකාශ කරාට වැඩක් නැහැ. මොකද අපි මේ රූෆ්ටොප් සෝලා අධෛර්යමත් කරන්න මේ වෙනකොට කිසිම ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නැහැ. ඊළඟට තව දෙයක් කියන්න හැදුවා මේ විදුලි ඒකකයක මිල අඛණ්ඩව අඩු කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. එතකොට මොකද්ද කොහෙද සාධාරණත්වයේ තියෙන්නේ? මේ හැම එකටම ෆෝමියුලා එකක් තියෙනවා. ඒතර මේ ෆෝමියුලා එකට එන්න ඕනේ cost of capital එන්න ඕනේ cost of material එන්න ඕනේ duration එක ඉන්න ඕනේ volume එක එන්න ඕනේ මෙගාවට් ගාන එන්න ඕනේ. ඔය ෆෝමියුලා එකට ඔය හතර දැම්මම අපේ ROE එක එහෙම නැත්නම් rate of return එක කීයද කියලා කැල්කියුලේට් වෙනවා. ඒක ආයේ කලබල වෙන්න දෙයක් නෑ. ඔබතුමාලා නෙමෙයි මම හිතන්නේ එතනින් පස්සේ අධිකරණයක් කාට හරි යන්න පුළුවන් විදුලි බල මණ්ඩලයෙන් දෙන රේට් එක වැරදිනා. එහෙම එකක් මේ වෙනකොට වෙලා නැහැ. කොහෙවත් වෙලා නැහැ. ඒ නිසා මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ හවුස්හෝල්ඩ් වල රූෆ්ටොප් වලයි විශේෂයෙන්ම මේ වෙනකොට අර නැවතත් අපිට ඉන්දියානු රජයේ ආධාරයක් යටතේ පුළුවන් වුණා රීජන් මේ රිලිජියස් ආයතන වලට එහෙම නැත්නම් ආගමික ආයතන වල සෝලා ලබා දෙන්න. ඉස්සර නම් ඒවා එක් එක් පළාත්වල ඇමතිවරු තමයි ගිහිල්ලා බෙදලා දුන්නේ. මම දන්නේ කෝට්ටේ දැන් ස්වාමින් වහන්සේලා දෙන්නෙක් මට කතා කරලා කිව්වා මේ බොහොම ස්තුතියි කියලා. මම කිව්වා මට ස්තුති කරන්න එපා. මම දන්නෙත් නැහැ මේක වුණාද. ඉල්ලුම් පත්‍රය යවුවා ඒවට අවශ්‍ය කරන දේවල් විදුලි බල මණ්ඩලය ඉස්සර මේගොල්ලෝ ගිහිල්ලා අර මල් මාලා දාලා තමයි ඒවා මේ ඔන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේශපාලන ඉතිහාසයක් තිබ්බ කට්ටිය තමයි දැන් මෙතන බොරුවට අඬන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් කියනවා. අජිත් පෙරමාත්මයා මේ ගෙනාපු යෝජනාවයි තමත් හොඳයි. දැන් විපක්ෂෙනුයි ආණ්ඩු පක්ෂෙනුයි අපි හැමෝගෙම ලොකු උනන්දුවක් ලොකු කතිකාවතක් තියෙනවා. ඒ නිසා මේ ඉන්ඩස්ට්‍රි එක කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රමුඛ ඉන්ඩස්ට්‍රි එකක්. ඒතර අපි මේ කර්මාන්ත අමාත්‍යාංශයේ මේ ඉන්ඩස්ට්‍රි එක බේරගන්නත් ඕනේ. අපි බලන්න ඕනේ සෝලා පැනල් ලංකාවේ කොහොමද හදන්නේ කියලා. කොස්ට් එක තවදුරටත් මේක අඩු කරගන්නේ කොහොමද? ඒවට වයර් කේබල් මේවට අදාළ කරන අමුද්‍රව්‍ය සප්ලයි කරන ගොඩක් අය මේ ශේෂ්ත්‍රයේ වටිනාකම අපිට නොතේරෙනා නෙමෙයි. එතකොට යම් කිසි අසාධාරණයක් වෙනවා නම් මේක ඇතුලේ
අපි කර්මාන්ත අමාත්‍යාංශයේ විදියට කර්මාන්ත ඇමතුමා විදියට මම මේක වෙනුවෙන් සටන් කරනවා. මොකද ඒ කර්මාන්තය බේර ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි හරි රේට් ඔෆ් රිටර්න් එකක් දෙන්න ඕනේ. සාධාරණ රේට් ඔෆ් රිටර්න් එකක්. ඒතර දයාසිරි මහත්මයා කිව්වා මේ 5කට සීමා කරා 10කට සීමා. මොකද්ද මේ net plus plus කියන්නේ? එතකොට දැන් මේ තියෙන ක්‍රමයේ අනුව මගේ වහලට මුලින්ම ඉල්ලුම් කරපු ප්‍රමාණයට වඩා මට පුළුවන්කමක් තියෙනවා කැමැති ප්‍රමාණයක් ඇඩ් කරගෙන යන්න. ඒතර කැමැති ප්‍රමාණයක් ඇඩ් කරගෙන යනකොට එතන තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඩ ඉවර වෙනවා. ඒතර එහා ගෙදරට නෑ මට විතරයි තියෙන්නේ. ඒතර එතනත් සාධාරණත්වයක් නෑ. ඒ නිසා මේවා එකඟතාවයන් වලට එන්න ඕන තැන්. මේ දැනට තියෙන සිස්ටම් එකේ අඩුපාඩු. මේවා අපි වඩා සාධාරණ යුක්තිගරුක තැනකට මේ ප්‍රතිපත්තිය ගේන්න ඕන. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි ගත්තට පස්සේ මේ ක්‍රියාවලිය යන අතරේ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලාර් හැදෙනවා. ඒකට අවශ්‍ය කරන දැන් කොන්ත්‍රාත්තු දීලා තියෙනවා 2025 විතරක්ම. සෑහෙන ප්‍රමාණයක් මේ ග්‍රිඩ් එකට එකතු වෙන්න තියෙනවා. ඒ වගේම SPPA කියන ක්‍රමයේ යටතේ 77ක් දීලා එකෙන් තාම 4යි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් රිනියුවබල් එනර්ජි වලට යනවා කියන ස්ට්‍රැටජි එකේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා මම හිතනවා බලශක්ති අමාත්‍යතුමා මේකේ තාක්ෂණික කාරණාවලට පිළිතුරු දෙයි කියලා අහපු. නමුත් අපි ප්‍රතිපත්තියක් විදියට කර්මාන්තකරණයට නැත්නම් අපේ රටේ බලශක්තිය 0.8ක වගේ රේට් එකකට ගන්න. ඇයි එහෙම ගන්න ඕනේ? වියට්නාමේ 0.5යි. ඉන්දියාවේ 0.5යි. බංග්ලාදේශ 0.5යි. එතකොට අපි විදේශ ආයෝජන ගැන කතා කරාද? ඇයි මේ රටට විදේශ ආයෝජන එන්නේ නැත්තේ කියලා විදේශ ආයෝජන එන්නේ නැත්තේ මේ මහත්තුරුන්ට බැරි වුණා බලශක්තියේ රේට් එකට ගෙන්න ගන්න. දැන් අවුරුදු 20ක් 30ක් කරානේ ආණ්ඩුව. කොහොමද බලශක්තිය 0.1ට ගියේ? ඒකට මොකද්ද කරපු වැඩපිළිවෙල උද්ඝෝෂණය කරාද? පාරේ අපිනේ හිටියේ. අපිනේ උද්ඝෝෂණය කරේ පාරේ. ඕගොල්ලෝ පාරට වැස්සද? බලශක්තිය මිල අඩු කරන්න කියලා. කර්මාන්තයක් යනකොට ඒකෙන් අධිලාභ ලබන්න යනවා කර්මාන්ත. ඒවට තමයි නියාමනය තියෙන්නේ. බලශක්තිය කියන්නේ නියාමනය වෙච්ච කර්මාන්තයක්. ආහාර කියන්නේ නියාමනය විය යුතු කර්මාන්තයක්. ප්‍රවාහනය කියන්නේ නියාමනීය විය යුතු කර්මාන්තයක්. ඒ කර්මාන්තය ඇතුලේ අධිලාභ ලබන්න කාටවත් දෙන්න විදියකුත් නැහැ. ඒ නිසා අවසානයේ අර කර්මාන්තයෙන් තමනුත් ලාභ ලබලා අනික් අයත් ලාභ ලබලා සමහර නිලධාරීනුත් ලාභ ලබලා යන්න පුළුවන් ගමන අවසානයේ මේ යුක්තිගරුක තැනකට ගෙනල්ලා සාධාරණ ප්‍රතිපත්තියක් හදාගන්න එක තමයි ජාතික ජන බලවේගයේ අරමුණ. ඉතින් මම හිතනවා මේ ක්‍රියාවලිය අපිට තව වේගෙන් විශේෂයෙන්ම 2030 වෙනකොට අපේ බලශක්ති ප්‍රමාණයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය බවට පත් කරන්න තියෙන ප්ලෑන් එක ඒ විදිහටම ඉස්සරහට යනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සම්පාදනය කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ඒ කාර්තුවෙන් කාර්තුවට ඇඩ් වෙන මෙගාවොට් ප්‍රමාණය පිළිබඳව ඔබතුමාලා අපි විවාද කරමු ඉතින් අවුරුදු 5. ඒ නිසා මම හිතන්නේ යම්කිසි මේ යෝජනාවල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනේ ඒක හදාගන්න පුළුවන්. ඒ වුණාට ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඉන්න තැන ගැන අපිට තාමත් හොඳ පැහැදිලිභාවයක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි සියලු දෙනාම දායක වෙලා විශේෂයෙන්ම මේ ග්‍රිඩ් එකේ තියෙන අසමතුලිතතාවය අවම කරගන්න අවශ්‍ය කරන බැටරි පැක් සමග එන සෝලා එහෙම නැත්නම් අපේ ස්ටෝරේජ් එක හදාගන්න තියෙන වේගය මම හිතනවා විදුලි බල මණ්ඩලය පිළිබඳ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කිරීමක් කරයි.